අද සිට මේ සුන්දරත්වයේ බලන දකින ඔබට කඳුළු කතාවක අලුත් පරිච්ඡේදයක් අකමැත්තෙන් වුවද ලියන්නට වේවි. කෘෂිකර්මාන්තය තම ජීවනෝපාය කරගත් අවිහිංසක ගැමි ජීවන රටාවකට උරුමකම් කියන අව්‍යාජ ගැමි පිරිසක් ජීවත් වූ හෙල්මලු ක්‍රමයට ගොවිතැන් කරපු ඉතාම රමණීය සුන්දරත්වයෙන් අනූන වෙල්ලායක් තමයි මේ ගල් පර්වතයන්ගෙන් පිරුණු පස්කන්දක් බවට පත් වෙලා තියෙන්නේ. අව්‍යාජ මිනිසුන්ගේ සුන්දර කතාබහ, කුරුල්ලු කිරිල්ලන්ගේ මිහිරි නද, සුරතල් සතුන්ගේ හා ලදරුවන්ගේ කිලිලොල් හඬ, ගලා යන ජලපහරේ නාදය සදහටම එක් ඇසිල්ලකින් නවතා දමා සමූහ මිනිවලක් බවට පත් වූ ඒ මහා ඛේදවාචකය. තමන්ගේ කියලා කිසිම කෙනෙක් ඉතුරු නොවූ කම්පිත හදවතින් සෝසුසුම් ලමින් සිටින ඔවුන්ගේ සිත් සුවපත් වේවා. මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් උඩත්තව නෙළුම්මල ගම්මානයේ කඳුළු කතාවයි මේ.